සුබෝදෑසනක් වේවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් අද උදේත් මම පැකේජ් කීපයක් ගෙනාවා. මේ 168 වෙනි පැකේජ් එක. මෙයා බ්ලැක් නයිට් එකක්. එයාගේ මල් ටිකක් තියෙනවා. එයා ගොඩක්ම ලස්සනයි. ගොඩක් නිරෝගී. දැල්ලකුත් දාලා තියෙන්නේ. ඉතින් එයා ඉන්නවා. එයා කට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා ඇපල් රෙඩ් ඉන්නවා. එයා ගොඩක්ම ලස්සනයි. ගොඩක් නිරෝගී. මල් ලොකු වෙනවා. රතු පාටයි එයා. කෙමියත් රතුයි. ඉතින් එයාත් ඉන්නවා. එයාත් ගොඩක් නිරෝගී. ඊට පස්සේ මෙයා ඩිලීෂියා මල් 3ක් තියෙනවා. මල් පොඩ්ඩක් කැඩලා තියෙන්නේ. එයා ගොඩක් ලොකු වෙනවා. තැඹිලි පාට මලක්. එයාත් අඩියක් විතර උසයි. එයා කට් කරගන්න පුළුවන්. පඳුරු දෙකක් වගේ තියෙන එයා ගොඩක්ම නිරෝගී. එයා ඉන්නවා. 168 වෙනි පැකේජ් එක 4400 වෙන්නේ. මෙයා 169 වෙනි පැකේජ් එක. මෙයා බ්ලැක් නයිට් එකක්. එයාගේ මල් 3ක් තියෙනවා. මේක මේ අද පිපිච්ච මලක්. බලන්නකෝ එයාගේ ලස්සන. එයා ඉන්නවා. එයාගේ මල් 3ක් තියෙනවා. මෙයා කියුරෝ එකක්. එයාගේ ලස්සන මලක් තියෙනවා. එයා ගොඩක් ලොකු වෙනවා. එයා පීරිසි මල කියලා කියන්නේ එයාට. බැම්බිනෝ රෙඩ් ඉන්නවා. එයාගේ මල් දෙකක් තියෙනවා. එයාත් ගොඩක් නිරෝගී. කට් කරගන්න පුළුවන්. එතන 169 වෙනි පැකේජ් එක 3700 වෙන්නේ. ඉතින් මේක 170. මෙයා ඉන්නවා. රේන්බෝ. එයාගේ මල් දෙකක් තියෙන්නේ. ඊට පස්සේ මේක රේන්බෝ වෙලයි. එයාගේ පඳුර වගේ තියෙන්නේ. ගොඩාක්ම නිරෝගී එයා. ඉතින් ගන්න කෙනෙකුට ගොඩක්ම වටිනවා. රේන්බෝ ඉන්නවා. වැන්ලේලෝ ඉන්නවා. මල් දෙකක් තියෙනවා. එයා කට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙයා ඇබ්සලූට් එකක්. එයාගේ මල් දෙකක් තියෙනවා. එයා ගොඩක් නිරෝගී. එයාත් හරිම ලස්සනයි. ඉතින් එයා 170 වෙනි පැකේජ් එක. ඒක 3700 වෙන්නේ. ඉතින් ඔයාලා අද මට කූරියකට දාන්න පුළුවන් ගන්නව නම් ඒක ඔයාලා මට කතා කරන්න. මගේ WhatsApp අංකය 071 209යි 6509. අනිත් නම්බර් එක 074යි 230යි 0871. ඉතින් අනිත් අයගේ පාර්සල් මං අද කූරියකට බාර දෙනවා. ඒ අයට හෙට ලැබෙයි. ඉතින් ඒ මිස්ටර්ට ගොඩාක්ම ස්තුතියි මගෙන් මල් ගත්තට. ඉතින් ඒ අයට ආදරෙන් මතක් කරන ගමන් ඉතින් මං ගිහින් එන්නම්. ඔයාලට බුදු සරණයි.